එන්න ඔයාලට කියලා decision නෑ එන්න නෝමෙන් ටික කාලයක් තුල පාවෙම අරුයි දන්න හිතපන් ඉමීට ගලවගෙන ඉරි පරිස්සමෙන් ඔක්කොම බලන්න ප්‍රෙෂර්ද කොල්ලෙක් කලව අඩේ වෙවුලනොත් එක්ක වෙන්නේ අපි ආදලයක් නැතිව මේ ඉරේනේ කෙල්ලනේ ඇයි අර රීකන් හිතුවා කෙල්ල කියලා බලමුදී හරි එතන දැන් කෙල්ලෝ වැඩි නේ හරි බැරි වෙලා හරි කොල්ල වුණා තමයි කේස් එක ඔයාලා කවුන්ට් කරන්න අපි කියන 10න් පටන් ගමු 10 හරි එක කිව්ව ගමන් බඩු දැම්ම හරි 10 9 අපි හරි යන්න යකෝ දැන් යන්න ඩාරේ හරිත් එකක් හරිත් එකක් කුඩේ හරිනේ අනුරේ කොල්ලේ ඕ ෂිට් ඉතින් සාර්ථකයි පාඩම මොකද ඉතින් ඉස්සර නෑ බෝ මේකනේ අපි ඉතින් හිටියේ කෙල්ලේ කියලානේ දැන් හෙනට කින මොනවානේ කෙල්ලෙක් නම් හරි අර මෙහෙම සීන් එකක් කරු මෙහෙම කරමු කියලා දැන් ප්ලෑන් එක උතුම් අනිත් පැත්තට චේන්ජ් කරන්න වෙනවා ඇත්තටම මේ අපි දෙන්නට මේක අද ජීවිතය අමතක වෙන දවසක් ඒකට මට ඔයාලව මේ ඉන්නේ මගේ ළඟ ඉන්න කට්ටිය ආයෙ අමෝඩම thank you වදාවට මට මේ අපිට මේ මොමන්ට් එක බෙදා ගන්න ඔයාලත් එක්ක chance එකක් දෙන්න ඔයාලත් ආවට අපිටත් පුළුවන් වුණාට මට අද අතරම හරි සතුටුයි thank you very much අමෝඩමවට thank you වලට කියන්නේ එන්න අපි අද දවස සමරමු එන්න අපි අමුතුට thank you very much දැන් මෙතන හැමෝම ඒක මාක් කරලානේ තියෙන්නේ. දැන් මම ප්‍රශ්න ටික අහනවා. ඒක උගල දෙන්න නම් දැන් දාලා තියෙන්නේ. කවුද කියන්නේ කියන්නේ? මම කියන්නේ මුණ බලාගත්තා නම් හොඳයි. කවුද කියන්නේ අපි දෙන්නගෙන් කවුද ඒක කරන්නේ කියලානේ. මම ප්‍රශ්නයක් අහුවා. මම කියන්නේ එක්ක එක මම ගන්න. නැත්නම් කල්පනා කියන්න ඕනේ එක්ක ඉස්සු. එතකොට එහෙම කරොත් මචං දෙන්නට දෙන්න බලාගෙන දෙන්නම එක උත්තරයට එන්න පුළුවන්. හරි පැත්ත හරි. අනිත් පැත්ත හරි. ෂූස් දෙකක් කරලා ගලවලා තියෙනවා. අපි ගලව ඊට පස්සේ ඉස්සුලට පොත දෙන්න මේකට. බබාට කලින් නිින්ද යන්නේ කාටද? යා හැටියේ කාටද? ආ.
මේවා බලාගන්න. මොකද නෑ කල්පිටින් දාගන්න. යා නින්දනවා. මරින් දන්නේ මම ඉතින් මම බලාගන්න. අපිට උත්තර දෙන්න බෑනේ. වැඩි හරියක් ඉසුරු කිව්ව කට්ටියත් උස්සන්න. ඉස්සර කියලා දෙන කට්ටිය උස්සන්න. තින්දයන් හරි හරි අත්ත කතා. කල්පනි ඒකට නෝඩ ඉස්සර තමයි ඈ. ඕනවට වඩා මේකයි ස්කොඩ ගහලා තියාගන්න කවුද? අම්මෝ. හරිනේ. හරි ඒක හරි. මොකක්ද නෝනි? කවුද? මේකේ උත්තර. යා. හරි 17ක් තියෙන පොරක් ඉන්නවා. එතකොට දැන් 18 තමයි එහෙම ජැක්සන්. යක් ගන්න කියන්නේ. අද උඹට පුළුවන් නමස් ගන්න. ඈ නමස් මම පස්සේ කියන්න දැන් කියන්න ඕනද? පස්සේ හිතලා කියන්න ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳයි නෝ. පස්සේ හිතලා කියන්න දැන් හැමෝටම chance එකක් දෙනවා. ඒකෙත් අපි ඒ වැඩේම කරමු. ඒකේ තෝ දිනන්න බෑ. ළඟදී පුළුවන් නේ එක්ස්පීරියන්ස් තියෙන නින්ද කියන්න පුළුවන් දැන් හැමෝම ළඟටම තියෙනවා පොඩි අපි මේ පොඩි නූලක් නූලක් ගේනවා. හරිද? ඒ නූලෙන් ඔයාලා ගෙස් කරලා මෙයාගේ දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම දාගත්තොත් දැන් බඩේ කොච්චරක් දුරටද කියන එක හරියට ඒ කියන්නේ end to end match වෙන්න ඕන. 30යි end to end match වෙන්න ඕනේ. 32යි එතකොට ඒ ගානට ඔයාලා ඒ නූල කපන්න. ඊට පස්සේ පුළුවන් ඒක ගෙනල්ලා ඇත්තටම මැනලා බලන්න. කාල්පනිකේ බලන්න වා කොච්චරක් වටක් ප්‍රමාණය කොච්චරක් දෙන ගෙස් කරන්න. වැඩි ගියා මට වඩා බඩක් තියෙනවා මට. හරි ඕකේ හරි හරි. බඩ බලමු කොයි ඒක සමානයි. ඒක ළඟයි. පොඩි හිල්ල පොඩි හිලක් තියෙන ඒකෙන් බොන්න දින් හරි පොඩි හිලක් තියෙන ඒකෙන් බොන්න දින් හරි අර ඔව් ඒකෙන් බොන්න ඕනේ ඒකෙන් බොන්න ඕනේ අම්මා අපලට නම් එන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.